හයි ඔන්න අපි දෙන්න අද යන්න හදන්නේ ගමනක්. ඒ ගමන ගිහිල්ලම බලමු කොහෙද කියලා. හරිම ලස්සන තැනකට තමයි මේ අපි දෙන්නත් එක්ක යන්නේ. ඉතින් බලමු. ඒ තියෙන්නේ මං කියපු ලස්සන තැන. මේක තියෙන්නේ ඇල්පිටිය ප්‍රදේශයෙන් ඇවිල්ලා ඇල්ල කියලා ප්‍රදේශයේ තමයි. මේක ස්වභාවික මේ නාන තටාකයක්. මේකේ ස්වභාවික දිය උල්පත් වලින් තමයි වතුර එන්නේ. ඒක නිසා කිසිම අපිරිසිදු කමක් තිබ්බේ නැහැ. හරිම පිරිසිදුයි, හරිම පැහැදිලි වතුර ටිකක් තිබ්බේ. එදා නම් ඉතින් කවුරුවත්ම ඇවිල්ලා තිබ්බේ නැහැ. අපි දෙන්න විතරයි. මේකේ එක්කෙනෙක්ට පැය දෙකකට රුපියල් 200ක් ගත්තා. ඉතින් අපි දෙන්නට රුපියල් 400ක් ගියා. අපි දෙන්න ඉතින් තනියම පැය දෙකම ඉඳියා. ඔයාලත් ඉතින් ඇවිල්ලා බලන්න. හරිම ලස්සන පරිසරයක නිදහසේ කාලය ගත කරලා අපිට යන්න පුළුවන්. පවුලේ අයත් එක්ක විනෝද වෙන්න කියාපු ලස්සනම තැන. අපි දෙන්න නම් අපේ හිතේ හැටියට නාලා විනෝද වුණා. අපිට නම් එතනින් එන්න හිතුනේම නෑ. ඒත් ඉතින් එන්නත් ඕනනේ. ඔන්න දැන් අපි විනාලි ඉවර වෙලා ඇඳුම් මාරු කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි ඉතින් ෆොටෝ ටිකකුත් ගත්තා. ලුකින් උනත් ඉතින් එතනින් එන්න වෙනවනේ. දැන් මේ අපි ඉතින් යන්නේ අපිට අප චොටි බඩගින්නට කන්න කඩයක් හොයාගෙන. අපි යනකොට කඩේ රයිස් ඇන් කරි ඉවර වෙලා. අපි දෙන්නට ආසාව තිබේ රයිස් ඇන් කරි කන්න. ඒත් ඉතින් මොනවා කරන්නද? කඩේ රයිස් ඇන් කරි ඉවරයි කිව්වා. ඒ පාරේ ඉතින් අපි රයිස් එකක් ඕඩර් කරා. ඒක නකන් තමයි මේ ඉන්නේ. ඔන්න අපේ කෑම එක. අපි දෙන්නට තිබ්බේ මාර බඩගින්න. අපි ඉතින් ඒ කෑම එක ඉක්මනට කෑවා. අපි කාලේ ඉවරලා ගියේ ගාල්ලේ. අපේ ගෙදර ගිහිල්ලා නංගිවත් අරගෙන එදා ඕපන් කරා පැෂන් බක් එක. බලන්නත් එක ගියා පැෂන් බක් එකට. එදා නම් සෙනඟ ගොඩාක් ඉඳියා ඕපනින් එක නිසා. අනේ ඉතින් ඇවිදලා බලලා අපේ හිතට ගියපු එකක්වත් නැති නිසා ආයේ අපි ඉතින් කරේ ගෙදර ගියපු එක. බයි බයි.